නවත්තපන් වනචර හිත් හරියද? Instagram එකේ මම දවසක් වීඩියෝ එකක් බල ඉන්නකොට ඒකේ පේනවා මෙහෙම හරියද? මෙහෙම රවුමක් තියෙනවා. ඒ රවුමේ පොඩි මෙහෙම බෝල දෙකක් මෙහෙම බම් ෆෙවි මෙහෙම යනවා. ඒකේ රූල් එක තමයි මේ දෙක එකට හැප්පුණොත් තව තුන්වෙනි එකක් එනවා. ඊට පස්සේ තුන එහෙට මෙහෙට බම් ෆෙවි තියෙනවා. ඒ තුනෙන් දෙකක් කොහේ හරියදී කලයිඩ් වුණොත් තව හතරවෙනි බෝලයක් එනවා. ඒ හතර ඊට පස්සේ මේකේ බම් ෆෙවි තියෙනවා. ඒ දෙකක් කොහේ හරි හැප්පුණොත් පහ එනවා. ඒ පහ තියෙනවා 6 එනවා. ඔහොම යනවා. ඔයාට හිතෙන්නේ කීවෙනි ඩොට් එක එන්නද වැඩිම වෙලාවක් ගියේ? පළවෙනි එකයි දෙවෙනි එකයි ඕල්රෙඩි ස්ටාර්ට් එකේම තියෙනවා. කීවෙනි ඩොට් එක එන්නද ගොඩ වෙලා යන්නේ? තුන්වෙනි ඩොට් එක. තුන්වෙනි ඩොට් මම බලාගෙන ඉන්නවා කොහෙද නෑ. වීඩියෝ එකේ භාගයක් ඉවර වෙලා මොන ඩොට් එක නැද්ද? තුන්වෙනි ඩොට් එක නෑ. හැබැයි තුන්වෙනි ඩොට් එක ඇවිල්ලා ෂණිකව ටිකක් වෙලා යනකොට ඊළඟට මොකද වෙන්නේ? 4 5 6 පට ගාලා ඊට පස්සේ මොකද වෙන්නේ? මේක රවුම් වලින් මෙහෙම පිරලා යනවා. අන්න අපිට අල්ලන් ඉන්න බෑ. අර තුන්වෙනි ඩොට් එක එනකන් ඉන්න බෑ. අපිට මේක පට ගාලා මෙහෙම එකපාරට එන්න ඕනේ. මේ ඩොට් වලින් පිරලා යනවා. එහෙම වෙන්නේ නෑ. මේක මෙහෙම හැප්පිලා වැරදිලා හරි ගිහිල්ලා සහ කරනවා අසාර්ථක වෙනවා. එහෙම ගිහිල්ලා. හැබැයි ඕක එක ලෙවල් එකක් එනවා. ඒ ලෙවල් එක පැන්නට පස්සේ පුතේ හරියන එක ඔයාට නතර කරන්නත් බෑ. පාඩම් මතක හිටිනවා. ඔයාට පාඩම් නොකර ඉන්න හිතෙන්නේ. සක්කරයටවත් බෑ මොකටවත් බෑ. හැබැයි මෙහෙම ඒ ලෙවල් එකට නිකන් අල්ලන් ඉන්න එපා. දැන් මමත් වීඩියෝ එක බලන් ඉන්න එපා. මම හිතන්නේ වීඩියෝ එක තිබුණ තප්පර ගානක් ඒ තප්පර ගානේ මම හිතන්නේ භාගයක්ම තියෙන අර රවුන්ඩ් එක එහෙට යනවා මෙහෙට ඔන්න රෙද්දක්ද. හරිද? එහෙට යනවා මෙහෙට යනවා. හැබැයි කලයිඩ් වෙච්ච ගමන් ටක් ගාලා තුන්වෙනි එක තුන්වෙනි එක වලට ගාලා පහ ඊට පස්සේ ඉතුරු ටික පට ගාලා එනවා. ඔයාලගේ ජෙනරේෂන් එකේ තියෙන කවුලක් මම කියන්න. අන්න ඒ ඉවසීම නෑ. ඔයාලට ජීවිතේ රිසල්ට්ස් ඉක්මනට ඕනේ. අද පාඩම් කරා හෙට පාඩමම මතක හිටින්න ඕනේ. එහෙම නෑ. ඉවසීමෙන් අල්ලගෙන ඉන්න. ඉවසීමෙන් වැඩ කරගෙන යන්න. ඉවසීමෙන් මේ ගේම ගහගෙන යනකොට එක ලෙවල් එකක් එනවා ළමයි. ඒ ලෙවල් එක පැන්නට පස්සේ හරියන එක නතර කරන්න බෑ. ඒ නිසා ඒක කල්පනාවෙන් ඉන්න. හරි. ඉවසපන්, තව හිටපන්, තව එකක් කරලා බලමු. බැරිම නම් ඔයලා බලලා හොඳ කොප්පක් ගහමු. උදේ ඉඳන් හෙට එළි වෙනකන් මේකට ගිටාර් ගහලා කියමු.